ගීතයක අයිතිය සම්බන්ධයෙන් යම් මට්ටමක කතාබහක් ඇති වුණා. විශේෂයෙන්ම ප්‍රවීණ ගායනවේදිනී ටී.එම්. ජයරත්න මහත්මයා අලුතින් ඇති වුණු යම් නීතියක් සම්බන්ධයෙන් කිව්වා ඔහු ටී.එම්. නෙවෙයි එම්.ටී. බවට පත් වෙනවා කියලා. මේක සමාජ මාධ්‍ය තුල දැඩි ලෙස කතාබහට ලක්වුණු කාරණාවක් බවට පත් වුණා. ටී.එම්. ජයරත්න කියන ප්‍රවීණ ඒ වගේම විශිෂ්ට ගායනවේදියා සමාජ මාධ්‍ය ඇතුලේ පතුරු ගහන තත්වයට මේ ඔහුගේ කතාව නිසා ඇතැම් අය දැඩි ලෙස එතුමන් විවේචනය කරන තත්වයක යම් යම් කාරණා වුණොත් අපි දකිනවා. විශේෂයෙන්ම මේ ගීතය කියන සංවේදී කලා මාධ්‍යයක අපි දන්නවා ප්‍රේමකීර්ති දල්වි, ශ්‍රීමතානන්, කරුණාරත්න බේසේකර ඒ වගේම මේ වගේ නිර්මාණකරුවන් පිළිබඳව තොරතුරු ගුවන්විදුලියේ හිටපු විශිෂ්ට නිවේදකින් වුන් ඒ වගේම ගායන ශිල්පීන් ගත්තත් අතීතයේ මේක මේ වාණිජ වටිනාකමක් තියෙන කාරණාවක් විදිහට උන් සැලකුවේ නැහැ කියන කාරණාව සම්බන්ධයෙන් ඕනෑතරම් තොරතුරු තිබෙනවා. විශේෂයෙන්ම ඔබ දන්නවා විශාල ගායනවේදීන් ප්‍රමාණයක් ලංකාවේ ගීතේ හැඩකරපු විශිෂ්ට නිර්මාණවේදීන් ගණනාවක් ඉන්නවා. විශේෂයෙන්ම මේ ගීපද රචකයන් විතර ගත්තොත් කරුණාරත්න බේසේකර මහත්මයා, ප්‍රේමකීර්ති දල්විස් මහත්මයා කියන ඕනෑම තැනක ඉඳලා තාම ශනිකව ගීත ලියන්නට හැකියාවක් තිබුණු ගීපද රචකයන්. ඉතින් ගායනවේදීන් ගත්තත් කපුගේ ගැන තියෙන තොරතුරක් ඔබ අහලා ඇති. කපුගේ මහත්මයා එක මේ ප්‍රසංගයකට යන්න ප්‍රසංගයක ගීත ගායනා කරන්න. ඒ ප්‍රසංග ගීත ගායනා කරාට පස්සේ ඔහුට මුදල් දෙන්න මුදල් තිබුණේ නැහැ. එක වෙලාවක සංවිධායකතුමා ළඟ ඔහු ඉල්ලීමක් කරනවා සංවිධායකවරයාගෙන් මේ සංවිධායකවරයා ගුණදාස කපුගේ මහත්මයා ඉල්ලීමක් කරනවා, මහත්මයා මට කරුණා කරලා අද දවසේ දෙන්න පුළුවන්ද? හිට උදේ වෙද්දි මම ඔබට මේ මුදල් අරගෙන එන්නම් කියලා. කපුගේ මහත්මයා ඉතාම කැමැත්තෙන් කිසි ගැටලුවක් නැහැ ඔබ අරගෙන එන්න කියලා සඳහන් කරනවා. එතුමා ළඟට අර සංවිධායකවරයා සල්ලි අරගෙන එනකොට ඔහු අහනවා කපුගේ මහත්මයා කොහොමද මේ ඉක්මනට ඊයේ රෑ තිබ්බ නැති සල්ලි අද කොහොමද ඉක්මනට හොයාගත්තේ කියලා. එතකොට එතුමා කියන සංවිධායකවරයා කියනවා කපුගේ මහත්මයාට මගේ බිරිඳගේ හෝ ගේ දරුවාගේ චේන් එක උගස් කරලා තමයි මේ සල්ලි ගත්තේ. ඔබතුමා ගන්න මේ සල්ලි මට හිමීට මේක බේර ගන්න පුළුවන් කියලා. හැබැයි කපුගේ මහත්මයා මේ සල්ලි ගන්නේ නැහැ. ඔහු සල්ලි ගැනීම ප්‍රතික්ෂේප කරලා වහාම ගිහිල්ලා චේන් එක නැවත මේ සල්ලි අරගෙන ගිහිල්ලා චේන් එක දරුවට ලබා දෙන්න කියලා. එහෙම කියපු ගායන ශිල්පීන් හිඳපු රටක් තමයි ලංකාව කියන්නේ. අපේ රටේ ඇත්තටම මේ ගීත ගායනා කිරීම, සංගීතය නිර්මාණය කිරීම වගේ දේවල් ආර්ථික කාරණාවක් බවට පත් වෙන්නේ මම හිතන්නේ මේ මෑත සමය තුල මේක බිස්නස් එකක් විදිහට අලුත් නිර්මාණකරුවන් කරන්න ගන්න ඕන. ජීවත් වෙන්නේ මේ රැකියාවෙන් උන් ඒ නිසා ලොකු ගාණක් සමහරවිට තමන්ගේ ගීත ජනප්‍රිය වෙන කාලේ ලොකු ගාණක් නියම කරනවා. මේක මේ බිස්නස් එකක් වීමත් එක්ක මොනවා හරි වචන ටිකක් දාලා මොනවා හරි සංගීත නිර්මාණයක් ඉදිරිපත් කරලා ඒ සමාජගත කිරීම කියන තැනට මේ නිර්මාණකරණය ඇවිදලා තිබුණා. ඊට පස්සේ ලිංගිකත්වය දැඩි ලෙස උරුපා දක්වන වීඩියෝ නිර්මාණය කරමින් ගීතය සමාජගත කරගන්න උත්සාහ කරනවා. ඒ නිසා ගීතය අර සංවේදී භාවය ගිලිහිච්ච කාරණාවක් බවට පත් වෙමින් තිබෙනවා. ඒක මහ විශාල ඛේදවාචකයක් වගේ කිව යුතුයි. ඉතින් මම හිතන්නේ මේ වර්තමාන ගායන ශිල්පීන් ඇත්තටම මේ ගීත හදන්නේ විකුණ ගන්න. ඒක උන් බහුතරයක් ඇහුවොත් උන් එක රිජුම් පිළිගන්නවා ප්‍රසිද්ධ මාධ්‍ය. ඒ නිසා උන් ඒ මිල තීරණය කරනවා. ගීපද රචනය කරන්න ගීපද රචකයා අනිවාර්යයෙන්ම මුදලක් ගන්නවා. ඔහුගේ මුදලක් තියෙන. ඒ මුදලට තමයි ගීත රචනා කරන්නේ. සංගීතවේදියා සංගීතය නිර්මාණය කරන මුදලක් ගන්නවා. ඒක තනිකරම ව්‍යාපාරයක් දැන් වෙනකොට. එතකොට දැන් වර්තමාන ගීපද රචකීන්ට හෝ සංගීතවේදීන්ට නැවත නැවත ගායකයා ගායනා කරන තැනක් පස්සේ ගිහින් මේ ගීතයට අදාළ මුදල් ඉල්ලන්න ඌමනාවක් නැහැ. මොකද ඇත්තටම ওই ගීතෙන් ඔවුන් ගන්න ඕනි මුදල හම්බ කරලා ඉවරයි. ඒක නිසා මම හිතන්නේ ওই බුද්ධිමය දීපල නැවත කතෘභාගය වගේ දේවල් සමත ප්‍රශ්න වර්තමානයේ ඉන්න තරුණ පරපුරේ නිර්මාණකරුවන්ට නැහැ. මොකද උන් ඒ ගාන අරගෙන තමයි තමන්ගේ කටයුතු කරලා දෙන්නේ. ඒක බිස්නස් එකක් කියලා ඒ තේරුම් ගන්න තියෙනවා. නමුත් අතීතයේ එහෙම උනේ නැහැ. දැන් මා දැක්ක එක්තරා නිර්මාණවේදී YouTube සාකච්ඡාවක කියලා තිබුණා මේ එක්තරා ප්‍රසිද්ධ ගායකයෙක් නමක් කියලා. මේ ගායකයෝ එතුමන් ලියපු ගීත වලින් සෑහෙන හම්බ කරලා තියෙනවා. ඔබට මුදල් දෙනවද කියන කාරණාවකින් අහනවා.
මේ එතකොට එතුමා කියනවා මේ ලෙඩක් වෙච්ච වෙලාවක බෙහෙත් ගන්න කීයක් හරි දෙනවා. ඒ අර වෙන දෙයක් නැහැ කියලා. රෝහණ වීරසිංහ මහත්මයා සම්බන්ධනුත් මේ සමාජ මාධ්‍ය තිබුණා. එතුමා මේ එතුමාගේ පුත්‍රයාගේ සමාගම හරහා මේ රයිට්ස් ලබා ගන්න කටයුතු කරලා තියෙනවා කියන කාරණේ. ඒක තාම හොඳ දෙයක්. තමන් මේ ගීත නිර්මාණය කරන්න නිර්මාණකරුවන් කොච්චර වෙහෙසෙනවද කෙනෙක්ට කියන්න පුළුවන් වචන ටිකක් ලියනක ඔක පහන් දෙයක්ද කියලා. හැබැයි වචන ලියන්නේ ගීබත් රචකයා පරිචය ලබා ගන්න සහ තමන් ඒ තමන්ට එහෙම ඉල්ලුමක් ඇති කරගන්න කොයිතරම් කැපකිරීමක් කරලා තියෙනවා ඇත්ත. ඒ වෙනුවෙන් ඔහු මොනතරම් කියවීමක් කරලා ඇද්ද, තමන්ගේ කාලය ශ්‍රමය ඒ සඳහා පාවිච්චි කරලා ඇද්ද කියන කාරණේ සම්බන්ධයෙන් හිතන්නට අවශ්‍යයි. ඊළඟට සංගීත නිර්මාණකරුවෙක්ට කොච්චර වෙලාවක් යනවද මේ සංගීත නිර්මාණ කටයුතු කරන්න. ඔහුගේ බුද්ධිමය දේපල පාවිච්චි කරන්න. ඉතින් අපි දැක්ක එක්තරා කෙනෙක් කියලා තුන මේ බාස් කෙනෙක් අපි ඕක නම කියන්න ඕනේ. බාස් කෙනෙක් ගයක් හැදුවට පස්සේ හැමදාම ගෙදර ඉන්න අය බාස් කෙනෙක්ට මේ ගෙවනවද වගේ එකක් අහලා තිබුණා. ඉතින් එතකොට ඊට අනිත් පැත්තෙන් කිව්වච්ච කතාවක් තිබුණා සමාජ මාධ්‍ය කියන්නේ මේවා මේ බුද්ධිමය දේපලනේ, භෞතිකමය කාරණා නෙමෙයි බුද්ධිමය දේපල. එතකොට එහි අයිතිය ලැබෙන්න ඕන කියන කාරණේ සම්බන්ධයෙන් කොළඹ නගර සභා සීමාව තුළ තිබෙන ප්‍රසංගවලදී කොළඹ නගර සභාව තීරණයක් අරගෙන තියෙනවා කියලා තමයි මාධ්‍ය අපි දැක්කේ. ගීතේට දායකරු නිර්මාණකරුවන් තිදෙනාටම සම අයිතියක් නැතත් යම් මුදලක් සංගීත විද්‍යාවට සහ ගීපද රචකයාට ලැබෙන්න ඕන කියන කාරණේ මේක ඉතාම යහපත් තත්වයක්. ගීතය කියන සබුද්ධික කලාමාන්තය මේක ජනතාව දැඩි ලෙස ආකර්ෂණය වෙලා තියෙන කාරණාවක්. එතකොට ඒ ගීතයට එහි නිර්මාණකරුවන්ට යම් කිසි මට්ටමක මා කියන්නේ ගායන වේදිය තරම්ම මුදලක් දෙන්න බැරි නම් යම් කිසි මුදලක් ලබා දිය යුතුයි. සහායක ලබා දී හැකි ප්‍රසංගයකදී විශේෂයෙන්ම සංවිධායකයින්ට තමයි මේ ඉල්ලීම නියෝගය තියෙන්නේ. එසේ කළ හැකි තීසය කළ යුතුයි. දැන් ගුවන්විදුලි මාධ්‍ය අතරින් සිරස කාලයක් කරා කතුරු භාගීම සියත උත්සාහ කරා. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව උත්සාහ කරා. නමුත් අපි දන්නවා ගුවන්විදුලි මාධ්‍ය ආයතන පවත්වාගෙන යන්නේ හරි අමාරුවෙන්. විශේෂයෙන්ම මේ සමාජ මාධ්‍ය බලපෑමත් එක්ක රේඩියෝ ආයතන වලට අපි රේඩියෝ නාලිකා ඇහුවොත් එහෙම කොයිතරම් අඩු දැන්වීම් ප්‍රමාණයක්ද තියෙන්නේ. මේ ආයතන ලයිට් බිල් විදුලි බිල් ගෙවන්නට ඕනේ, රජයට බදු ගෙවන්නට ඕනේ, සේවක පට්ටනට ගෙවන්නට ඕනේ. ඉතින් සහ මහවිශාල විකාශනගාරවලට කුලී පදනම මත මුදල් ගෙවන්න සිදු වෙනවා. අපි දන්නවා. ඉතින් හැම ආයතනයකටම තමන්ගේම කියලා විකාශනාගාර නැහැ. උන් විකාශනාගාර කුලියට අරගන්නේ ගුවන්විදුලින් වෙන්න පුළුවන්, TNL එකකින් වෙන්න පුළුවන්, වෙනත් ආයතන වලින්. ඉතින් ඒවට මුදල් ගෙවන්න ඕනේ. ඉතින් මේ නිසා සහ මේ ශ්‍රාවකීන්ටත් යම් කිසි ප්‍රමාණයක අල්ලස් ගෙවන්න දැන් සිද්ධ වෙලා තියෙනවා ස්ථානගතයත් එක්ක. ඒ නිසා ගුවන්විදුලි මාධ්‍ය ආයතන වලින් මේක ඉල්ලන එක එච්චර සාධාරණයි කියලා මම හිතන්නේ නැහැ. නමුත් ප්‍රසංගයක් කියන්නේ වෙනම වැඩක්. ප්‍රසංගයක මුදල් හම්බ වෙනවා සහ මේ මම හිතන්නේ ප්‍රසංග සංවිධායකින් ගත්තත් ඔවුන් කැමැත්තෙන් මේ මුදල් ගෙවායි. මොකද ලොකු මුදලක් නෙමෙයි. ප්‍රසංග සංවිධායකින් මේ මුදල් ගෙවද්දී අය ගාන ශිල්පීන්ට මෙච්චර ඩෝන් යන්නේ කියලා තමයි සමහරවිට ප්‍රශ්නයක් වෙන්නේ. මොකද ප්‍රසංග සංවිධායකින් කියන්නේ කලාවට ආදරය කරන පිරිසක්. ඔවුන් හරි කැමැත්තෙන් මේ දේ කරයි කියලා අපිට හිතෙනවා. මොකද මේ ගීතකාචි සම්බන්ධ කියන කාරණාවදී උන් ඉතින් කලාව වෙනුවෙන් උන්ගේ කැමැත්තෙන් මේ නිර්මාණ කරන්නේ කරුවන් වෙනුවෙන් වෙහෙස වෙන හින්දා. ඉතින් ඒක හරි ආත්මార్థකාමී කතාවක් සමහරවිට මේ ගායකින් කියන්නේ කියලා චෝදනාවක් එල්ල වෙනවා. අපිත් හිතනවා යම් මට්ටමක මුදලක් ලැබෙන්නට උවමනයි කියන කාරණේ යම් මට්ටමක මුදලක් ලැබෙන්නට ඕනේ කියන කාරණේ විශේෂයෙන්ම අපිත් කල්පනා කරනවා. දැන් මම Google Geminiගෙන් අහලා බලුවා ගීතයක අයිතිය පිළිබඳව තිබෙන ලංකාවේ නීතිය සම්බන්ධයෙන්. මොකද දැන් ඉස්සර ගායන ශිල්පීන් ගීත ගායනා කළේ ඇත්තටම ආත්ම තෘප්තිය සඳහා, උන්ගේ සතුට සඳහා. නමුත් දැන් ඒක එහෙම නෙමෙයි. අපි දන්න මේක ව්‍යාපාරයක් කියන කාරණා විශේෂයෙන්ම මේ සමාජ මාධ්‍යත් එක්ක. අනික් කාරණේ තමයි සමාජ මාධ්‍ය එක්ක සමාජ මාධ්‍යෙත් මේ ගායන ශිල්පීන්
තමන්ගේ ගීත වලින් මුදල් හම්බ කරනවා අඛණ්ඩව YouTube හරහා සහ වෙනත් platform හරහා Spotify වෙන්න පුළුවන්. ඉතින් ඒකෙන් මුදලක් උන් ඇයි දෙන්න බැරි ඒ ගීතය අනෙක් නිර්මාණකරුවන්ට? මොකද ගීතෙන් උන් දිගටම හම්බ කරනවා නම් දැන් ගීතයක අයිතිය සම්බන්ධයෙන් මම Google වලින් හොයලා බැලුවා. ගීතයක අයිතිය පිළිබඳ මේ බුද්ධිමය දේපල පනත සම්බන්ධින්නේ කතා බහ මූලික වශයෙන්ම ගොනු වෙන්නේ 1962 වසරේ අපි බර්න් වෙළඳ සම්මුතියට අත්සන් කරපු රටක්. ඒ අනුව අප රාජ්‍යයක් හැටියට ලෝක බුද්ධිමය දේපල නීතිය පිළිගෙන තිබෙනවා. ඒ අනුව ඒක යටතේ තමයි මේ කතෘ භාග කියන කාරණේ සම්බන්ධ මූලික ක්‍රියාමාර්ග ගන්නට හැකි වෙන්නේ. ලෝක නීතිය අනුව බුද්ධිමය දේපල අයිතිය තියෙන්නේ ගීත රචකයටයි සංගීතඥයටයි. ඒ කියන්නේ ගෝලීය බුද්ධිමය දේපල නීතිය අනුව ගත්තොත් ඇත්තටම ගායන ශිල්පියාට නෙමෙයි ගීතයක බුද්ධිමය දේපල අයිතිය තියෙන්නේ ගීපද රචකයාට සහ සංගීතඥයාට. ගායකයාට තියෙන්නේ ප්‍රාසංගික අයිතිය. ඒ කියන්නේ performing rights කියන එක. එයාට ඒක ඕනම තැනක ගායනා කරලා හැබැයි ආදායම් විපීමේ හැකියාවක් තිබෙනවා. ගීතයක මේ පරිකල්පනමය වැඩ කොටස සිදු කරන්නේ ගීපද රචකයා සහ සංගීතවේදියා. ඒක බුද්ධියෙන් කළ යුතු කාර්යයක්. ඒ නිසා තමයි මේ බුද්ධිමය දේපල පනත යටතේ අයිතිය ගායන ශිල්පියාට ලැබෙන්නේ නැත්තේ. ගායනය ශිල්පීය කුසලතාවක් මිස පරිකල්පනීයමය කාර්යයක් නෙමෙයි. ඒක ගායකයෙකු ගැයූ ගීයක් වෙන කෙනෙකු ඒ ස්වර සංගීතයටම ගායනා කරන්නට පිළිවන්. ඒ ලියූ ගී පදන් ගී තනුවත් වෙනස් වෙන්නේ නැහැ. අන්සතු කරන්න බෑ. එකම ගීයේ ගායනය පරපුරෙන් පරපුරට යනවා. උදාහරණයක් විදිහට ආරාධනා ගීතය ආචාර්ය ගුරු අමරදේවන් ගැයූ පසු තව බොහෝ දෙනා ගායනා කළා. එහෙත් කුලරත්න ආර්යවංශ මහත්මයාගේ පදත් රෝහණ වීරසිංහ මහත්මයාගේ තනුවත් එලෙසින්ම පවතිනවා. යනුව ඒක බුද්ධිමය දේපලක් විදිහට ලෝකයේ පිළිගන්න හේතුවක් වෙන්න ඔන්න කියන කාරණාව. ඒකේ පරිකල්පනමය ශක්තිය තමයි බුද්ධිමය දේපල විදිහට ගෝලීය වශයෙන් පිළිගන්නේ. ගායකයාට ප්‍රාසංගික අයිතිය තිබෙනවා. ඔහුටම ගීතේ ගායනා කරලා ඕන තරම් මුදල් හොයන්න පුළුවන්. ඒකයි ලංකාවේ ගායකයෝ ක්‍රෑකට ලක්ෂ ගණන් උපයන්නේ ඔබ දන්නවා. ඉතින් එයයි සියලු වාණිජ්‍ය ප්‍රතිලාභ ලබන්නේ මේ අයිතිය නිසා. ලෝකෙ ගත්තත් වැඩිපුරම ධනෙ උපයන්නේ ගීත රචකයා හෝ සංගීතඥයා නෙවෙයි ගායන ශිල්පියා. එතකොට මේ මොකක්ද මේ ගායන ශිල්පීන්ට අයිතිය අවශ්‍ය කියන කාරණේ අන්තර්ජාලයෙන් මම මේ හොයන්නේ. ඒගොල්ලන්ට ලැබෙන්න ඕනේ ප්‍රධාන අයිතිය ලැබිලා තියෙන්නේ. ප්‍රසංගවලට ගිහින් ලක්ෂ ගණන් අයිතිය එයාට තිබෙනවා. ගීත රචකයා හෝ සංගීතඥයා හෝ කින් කොටසක් ඉල්ලන්නේ නැහැ කියලායි මේ මම මේ බලන ලිපියේ තියෙන්නේ. හැබැයි ඉතින් දැන් ඒ අයිතිය උන්ට ලැබෙනවා. ඒක වැදගත්. ගීතයේ සමායිතිය තමයි ඇත්තටම මේ ඉල්ලන්නේ ගායන ශිල්පීන්. නමුත් ඒක එච්චරම සාධාරණ නැහැ කියන කාරණය තමයි විශේෂයෙන්ම සඳහන් කළ යුතු තිබෙන්නේ. මොකද ගායන ශිල්පියා සම්බන්ධයෙන් මේ ගායන ශිල්පියාට මේක අයිතිය දුන්නාම මොකක් වේවිද කියන කාරණේ ඇත්තටම හිතා ගන්න අමාරුයි. මොකද මේ දේවල් සම්බන්ධයෙන් ඉතින් ගායක ගායිකාව කොච්චර සල්ලි හැම කරත් අපේ අහිතක් නෑ. ඒකත් එක ගැටුමක් නෑ. ලෝක බුද්ධිමය දේපල පනත තා සාධාරණ විදියට මේකට විසඳුම් දීලා තිනවා. ලංකාවේ හරියට ක්‍රියාත්මක කරන එක තමයි කළ යුත්තේ කියලා මේ අතර මම මේ සටහන පුරාගන්නේ රවී සිරිවර්ධන මහත්මයාගේ සටහනකින්. ඔහු තමයි මේක කියන්නේ. මොකද මේක ජාතික ජනබලවේග ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබ්බ පොරොන්දුවක් තමයි මේ ගීපද රචකයන් සහ සංගීතවේදීන් සම්බන්ධයෙන් මේ අයිතිය සුරක්ෂිත කිරීම කියන කාරණේ. CISSC ආඥා පනතට අනුව කතෘ භාගයේ කළමනාකරණය කොට නිර්මාණකරුවන්ට බෙදා දෙන ආයතනයක් අපි හදන්න ඕන. දැනට ගීත රචකයන්ගේ සහ සංගීතඥයන්ගේ කතෘ භාග එකතු කිරීමේ කටයුත්ත අපි යම් මට්ටමකට හරි සිදු කරන්නේ SCPOSL ආයතනය මගින්. අපි ලෝක බුද්ධිමය දේපල නීතියේ රෙගුලාසිය අනුව ACPOSL එකට CMO විදිහට ස්ථාපිත කරනවා කියලා තමයි ඔහු සඳහන් කරන්නේ. ඇත්තටම දැන් මේක කොළඹ නගර සභාවෙන් ආරම්භ කරත් මේක ජාතික මට්ටමේ ඉදිරියේදී ක්‍රියාත්මක වේවි කියන කාරණේ තමයි මේ කතන්දරය ඇතුලේ අපිට හඳුනා ගන්නට තිබෙන්නේ. ඔබ දන්නවා ඉතින් ලංකාවේ ගීපද රචකින් අතීතයේ හිටපු අයට මොකද උනේ උන්ගේ ජීවිතේ අහිමු වෙන කාලේ වෙනකොට ජීවිතේ නැති වෙන කාලේ වෙනකොට සමහරවිට බෙහෙත් ටිකක් ගන්නවත් කියක් හරි තිබුණේ නැහැ කියලා සඳහන් වුණා.
සමහර ගාන ශිල්පිනුත් එහෙමයි හරුල්ලන්ත්‍ර මහත්මයකෙන එහෙම අපි දන්නවා. ඉතින් මොකද ඒක අතීතයට අදාළව ගත්තොත් ඒක ව්‍යාපාරයක් විදිහට අතීතයේදී කවුරුත් සැලකුවේ නැහැ. නමුත් දැන් වෙනකොට ඒක බිස්නස් එකක් බවට පත්ලා තිනවා. මේ බිස්නස් එක ඇතුලේ කාටත් සාධාරණ පංගුවක් ලැබෙන්නට ඕනි කියන කාරණය තමයි ඇත්තටම විශේෂයෙන්ම ගීපද රචකයන් සහ සංගීතවේදීන් මතු කරමින් තිබෙන්නේ. මේකට රාජ්‍යමය විදිහත්වීමක් එක්ක කිසියම් ව්‍යුහයක් සකස් වෙන්නට උමයි. ඒ ව්‍යුහය හරහා ගීතයක අයිතිය පිළිබඳව මේ තීරණය කිසියම් විද්වත් මණ්ඩලයකින් ලබාගෙන ඇත්තටම ගීපද රචකයන්ට සහ සංගීතවේදීන්ට මේකෙන් යම් කොටසක් ලැබිය යුතු. ඒක සාධාරණයි. කිසියම් හවුල් ව්‍යාපාරයකට 3 දෙනෙක් දායක වුණා නම් ඒ ව්‍යාපාරයෙන් ලබන ලාභය 3 දෙනාටම ලැබෙන්නට ඕනේ. උදාහරණයක් විදිහට ඔබ හිතන්න කිසියම් ගීතයකින් බුද්ධහමට, කිතු දහමට, ඉස්ලාම් ධර්මයට, හින්දු ධර්මයට කිසියම් ගැටලුවක් වෙනවා කියලා. එතකොට ඒකෙදි අර ගායකයා විතර දෙල්ලුම් ගස් යන්නේ. ගායකයාට විතර දඬුවම් වෙන්නේ නැහැ. බොහෝ වෙලාවට ඒ වගේම ගීපද රචකයාට එල්ල වෙනවා. ඉතින් එහෙමනම් ඒකේ අනිත් පැත්ත වෙනකොටත් ඒකේ ප්‍රතිඵලය, ප්‍රතිලාභය කියන කාරණේ සම්බන්ධයෙන්ුත් ඕකම වෙන්න ඕනේ කියන කාරණේ තමයි අතරම මතු කරන්නේ. හරි සාධාරණ තර්කයක්. ඉතින් රාජ්‍යමය වශයෙන් මැදිහත් වීමක් අවශ්‍යයි. සමහර ගායන ශිල්පීන් තාම මහ දැවැන්ත චරිත විදිහට අපි හිතමු. ගායන ශිල්පීන් කරන සමහර ප්‍රකාශ හරිම ඛේදවාචකයක්. තුමන්ලා මහ දෙවිවරුන් වගේ පිළිගත්ත චරිත. උන්නේ තැනට වැටෙන්න ඕනේ නැහැ. උන් මේ ගීතවලින් කාලයක් තිස්සේ හම්බ කරගත්ත හොඳ ආර්ථික මට්ටමක් තියෙන පිරිස උන්න සමහරවිට පාවිච්චි කරනවා කියලා අපිට හිතෙනවා. ඉතින් අපි අබුම ආදරෙන් උන්ට කියන්න ඕනේ අනේ ඔබතුමන්ලා වගේ මහ දැවැන්ත චරිත මේ සමහරුන් කඩේ යවන්න උත්සාහ කරනවා වෙන්න පුළුවන්. ඒක වෙන්න එපා. ඔබතුමන්ලා මහා දෙවිවරු වගේ අපි ආදරෙන් වැළඳ ගන්න චරිත එනිසා කවුරුවේ තිබුණොත් කොච්චර වටිනවද කියන කාරණේත් අපි අන්තිමට කියන්න කැමති. ලියර මහත්තයා විදිහට බොහොම ස්තුතියි.